හෙලෝ ගයිස් ඉතින් කොහමද ඔයාලට? ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙන්නේ අපේ කුකරි ෂෝ එකේ කියලා කියමු. අපේ vlog එකෙන් කියන කුකරි ෂෝ එකේ දෙවෙනි එපිසෝඩ් එකට. ඉතින් අපේ තව යාළුවෙකුත් ඉන්නවා. ඒනත් දැද්ද හරියට. ඉතින් බඩුල් කියලා ඈස් වෙන ගමන් තියෙන්නේ. ගලක් උඩට තමයි ගයිස් ඇවිල්ලා තියෙන්නේ. නම නම් දන්නේ නැහැ කොහෙද කියලා. ගලක් දැක්ක එන අතරතුර කැලේක ඉන්නේ. ආව ඊට පස්සේ. ඉතින් බඩුල් කියලා ඈස් වෙන ගමන් තියෙන්නේ. අපේ නයික්මන්ට යමු අපේ මොකේදවා වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් ඔන්න මේ බඩුල් එක ලෑස්ති කරගත්තා. ඉතින් අද අපි වෙනම කෑමක් හදන්න යන්නේ පාන් වලින් නේ බා. පාන් වලින් අපේ යාළුවෙකුත් ඉන්න කැම්ප් එකේ එහා පැත්තේ ඔය බලු යාළුවෝ දෙන්නෙකුත් ඉන්න. පොඩ බලේ වැත්තක් වෙන්න. ඉතින් අපි උයන හැමතැනටම බල්ලෝ ඉන්න. ඒ තමයි අපිට තියෙන එකම සම්පතද නේද? ගයිස් ඉතින් මේ කතාවෙන් වැඩක් නැහැ. අපි ඉස්සෙල්ලා ලුණු ටික කපා ගමු. ලුණු ටික කපා ගමු සුද්ධ කරගමු. අඟර කැමරාව ගන්න. මේ විදියට. මේ උයන සීන් එකේ කරන්නම් බැරි වෙලේ තමයි මේ ලුණු කැපිලු. ඇඬෙනවනේ. මේ විදියට සුද්ධ කරගන්න. ඉතින් ඇත්තටම මේ පිහිය ගැන කිව්වොත් හරිම හොඳයි. මේ පිහිය හොඳට කැපෙනවා එළවලු එහෙම. මේ විදියට හොඳට සුද්ධ කරගන්න. අපි ලුණු කපන්න හදන්නේ වැඩ කෑල්ලක් දාවුද? මෙහෙමද? ඕනේ. මේ විදියට මේක අපි මෙහෙමනේ කොටු කපන්න කොටු. මොකද අපි වැඩේට අවශ්‍ය වෙන හින්දා. හරි. ඉතින් guys මේ විදියට ලුණු දැන් අපි කොටු කපා ගන්න ඕනේ. අද හදන්න යන කෑමේ මේ ඒ කියන්නේ පෙති පාන් වලින් තමයි හදන්නේ. සොසේජ් එහෙම දාලා ඒක අමුතු කෑමක්. මේකේ නම තමයි මම හිතින්නේ මොකක්ද කියන්නේ. ඒ කියන්නේ මේ අපිට එන අදහස් තමයි මේ හදන්නේ. මේකට කෑලි කපා ගන්නවා මොකද? හරි ගයිස් මෙන්න මේ විදිහට කපා ගන්න ඕන. අපි ඉතුරු ටිකත් කපා ගමු එහෙම. හරි ගයිස් අපි ලුණු ටික නම් කපාගෙන ඉවරයි මේ විදිහට. අපි ඒ ටිකත් දාගමු. ඊළඟට මොනවද? ඊළඟට මිරිස් තියෙනවා. මිරිස් නෙවෙයි. සුදු ලුණු. ගාලික්. පොඩ්ඩක් හැලෙනවා ගයිස්. ගණන් ගන්න බා චුට්ටක් එහෙම තමයි. වැඩක් ගන්නකොට මේ ටිකත් අපි මෙහෙම පොතු ටික සුද්ධ කරගන්න ඕන. ඉස්සෙල්ලා වගේ නන්නේ අපි අද නම් ප්ලෑන් එකකට කරේ සුපිරියටම. ඉස්සෙල්ලා වීඩියෝ එකේ ප්ලෑන් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ කරන්න කලින් තමයි අපි සියලුම බඩු ටික ලෑස්ති කරගත්තේ. Ini kita ambil kopi, harap itu ready kapan dia? Meri guys, body itu kapa ganna ඕන. මේ විදියට අපි කපන්න නම් ඉතින් වැඩි දන්නේ නැහැ. ලුණු මෙහෙම දන්න විදිහට අපි කපන විදිහ. ඇති ගයිස් මෙන්න මේ විදිහට පොඩියට කපා ගන්න ඕන. ඊට පස්සේ ඒ ටිකත්
ඒ ටික දාන්න තමයි ඉඩක් නෑ. මේ හරියට දාමු. භාගයක්ම බීම ගණන් ගන්න බා. ඊළඟට අපි මිරිස් ටික ගමු. හරි ගයිස් අපි මිරිස් ටිකක් කපා ගමු මේව. කොච්චි මිරිසුයි අපි දෙකකට කපා ගමු. මේ ටිකත් පොඩියට කපා ගන්න ඕන. නිකන් ඇහැට පේන්නේ නැති වෙන්න ඒ තරමට කපා ගන්න ඕන. මිරිස් ටිකත් කපාගෙන ඉවරයි. ඒ ටික දාන්න තමයි ඉඩක් නැත්තේ. මොකද මෙහෙම වෙන්නේ? මේ පැත්තට දාන්නනේ. ගයිස් අපි ඒ ටික දාගත්තා. ඊළඟට අපිට තක්කාලි තියෙන කපා ගන්න. අපි ඒවත් මේ විදිහට අපි ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ සොසේජස් ටික අපිට අත්‍යවශ්‍යව ටික. ඉතින් මේක සොසේජස් නැතුව ඔයගොල්ලන්ට මස් මාළු පුළුවන් නම් ඒවත් ගන්න පුළුවන්. අපි ඉතින් සොසේජස් ටිකක් ගන්නවා. ඉතින් අපි හදන්න යන කෑම එක මේ පාන් පෙති පාන් අරගෙන ඒවට සාමාන්‍යයෙන් මොකක්ද ඒකට කියන්නේ ඇත්තටම නම? හරි කොහොම හරි එක හැදුවම පස්සේදී ඒකේ නම කතා කරමු. ඉස්සෙල්ලා මේ ටික කපා ගන්න ඕන. මේ ඉතින් කැමරාව පිටිපස්සින් අපේ මේ බ්‍රදර් අපේ යාළුවා සොසේජස් ටික හිමීට කනවා. ඒක නිසා අපිට අග්ගන වැඩි කපා ගන්න ඕනේ. නැත්නම් ඒ ටික ඉවර වුණොත් ආයෙ ගේන්න වෙනවා. දන්න ඕනේ යාළුවොත් එක්ක වැඩක් කරන්න බෑ කියලා හරි. මේ පේනවනේ. හරි ගයිස් අපි මේ ටිකක් දාගමු භාජනයේට. කපන හැම එළවලුවම වැටෙනවා. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. අපි මේ ලුණු ගෙඩිය පස්සේ අපි පොඩ්ඩක් වැඩ කරන්න තියාගමු. මේ ටික අපි බිමට දානවා මෙහෙම. හරි ගයිස් දැන් අපි මේ ටික හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ෆෑන් එක රත් කරලා තෙල් ටිකක් දාලා මේ ටික බැදගමු. ගැන පොල් තෙල් පොඩ්ඩක් දාගමු. හරි ගයිස් මේ ඇති අපි මේක හරියට හැදෙන්න දන්නේ නැහැ බං. ෆෑන් එක ඇලවිලා තියෙන්නේ. ටේබල් එක ඇලවිලා තියෙන නිසා මේ ඩිපත් ඇලවිලා තියෙන්නේ. පොඩ්ඩක් ගණන් ගන්න එපා. මෙන්න මෙහෙම හරියට තියෙන්න ඕන නැත්තම් අවුලක් නැහැ ඒකට. අපි තෙල් ටික කරවුණාම අපි එළවලු ටික දාගමු. හරි ගයිස් දුම යන හෝ ගාලා කර වෙලා තියෙන අපි ඉස්සෙල්ලා සුදු ලුණු ටික දාගමු. මේ විදිහට ගණන් ගන්න එපා. සුදු ලුණුත් එක්ක ලුණුත් තරනවා. මේ ටික කරගෙන තියන්න ඕන. පොඩ්ඩක් කැලයි ගණන් ගන්න එපා. දැන් අපි ලුණු ටික දා ගන්න ඕන. මේ විදිහට ලුණු ටිකත් අපි හොඳට කර ගන්න ඕන. එතකොට තමයි අපි මොනවයි මේ මිරිස් ඊට පස්සේ මිරිස් ටිකයි තක්කාලි ටිකයි අපි පස්සේ දා ගන්න ඕන. නැත්තම් මේකට එන ලුක් එක ගතිය නැති වෙනවා. හරි ගයිස් ලුණු ටික නම් පොඩ්ඩක් කර වෙලා ලයින් එකක් යනවා. අවුලක් නැහැ අපි හොඳට හදාගමු. ඊළඟට අපි සොසේජ් ටික දාගමු. ඒ විදිහට ඒ ටිකක් දාගෙන ඕනම් පාර ගන්න ඕනේ. හරි ගයිස් අපි කෑලි මිරිස් ටිකක් දාගමු. ලුණු පොඩ්ඩක් දාගමු මේ විදිහට. ඒක බිමටත් ඇල්ලලා අවුලක් නැහැ. ඒක හැදිලා තියෙන දැන් ගැම්මට අපි මොනවද මේ තක්කාලි ටිකක් දාගමු.
විදිහට. ඊට අපි සෝස් ටිකක් දාගන්න ඕන. කලින්ම මේ විදිහට. හරි පොඩ්ඩයි දාගන්න අපි වැඩි දාගන්න. දැන් හොඳට හැදිලා තියෙනවා ඔයගලන්ට පේන ඇති. දුම දාගෙන හැදින තියෙන ආකාරය අපි ඔෆ් කරගත්තා. අපිට ඊළඟ ස්ටෙප් එකේ යන්න තියෙන්නේ අපිට පාන් ප්‍රතිපාන් ටික. ඉතින් අපි ප්‍රතිපාන් ටිකක් තාවන්න. මේක අරගෙන ඩයිනිස් එකේ කඩා ගන්නවා. මෙතන මහපාගමු. අත්ත මේක දාගෙන දාන්න. හරි guys මේ උඩ ටික අපි අයින් කරගන්න ඕන මෙහෙම. මේ ටික දාන්න මේකට. අපි ටිකක් දැනට තියාගමු. දැන් කරන් තියෙන්නේ මේ පාන් එක අරගෙන මේ පාන්ගේ වාටි අපි කපා ගන්න ඕන මෙහෙම. guys ඉතින් අපි පාන් ටික කපා ගත්ත මේ විදිහට. දැන් මේ දෙක අරගෙන අපි තලා ගන්න ඕන චුට්ටක්. තලාගෙන අපි අර ගත්ත පේස්ට් එක දාලා බිත්තරයක දැන් අපි ගහලා දාන්න ඕන. බිත්තරයකේ පොඩ්ඩක් පොඟෝල බිස්කට් කුඩු තියෙනවා. හරි වැඩි කතාවක් නැහැ අපි හදන ඉත බලමු. ටික හදා ගන්න කලින් අපි බිත්තරේ දා ගන්න ඕන එකට. මේ විදිහට. මෙහෙට දාන්න ඕනේ. අනිත් එකත් පොඩ්ඩක් කැඩෙන ගණන් ගන්න එපා. හරි මේක දැන් අපි මික්ස් පාරක් ගන්න ඕන. මේ විදිහට. ඊළඟට බිස්කට් කුඩු ටික තියෙනවා. අපේ කැමරා මල්ලි පිටපස්සෙන් ඉඳලා සාය දෙනවා. තමයි මේක පාටක. අපි ඒක මේකට දාගමු. මේ විදිහට. දිවි ආගමු. හරි ඉතින් අපි දැන් වැඩේට යන්න තියෙන්නේ. පාන් අරගෙන මේකෙන් මේ පේස්ට් එකක් අපි දාගන්න ඕන. වැඩි පේස්ට් එක දාගන්න බෑ මොකද මේ එහෙම පිම්බෙන නිසා. පොඩ්ඩක් දාගමු. අපි මේක ඇලෙන්නේ නැත්තම් මේ විදිහට පාන් එක පොඩ්ඩක් දාලා. හරිද? මේ විදිහට මේක මේ විදිහට අලවන්න ඕන. මේ විදිහට ඊට පස්සේ ඉතින් මේ බිත්තර එකේ දාගෙන මෙහෙම මේ පැත්තත් හදාගෙන මේ විදිහට පාන් පිටිය දාන්න ඕන. මේ විදිහට මේ විදිහට guys අනිත් ටිකත් හදා ගන්න ඕන. අපි ඒ ටික හදලා අපි සෙට් වෙමු. හදාගෙන ඉවරයි. පොඩ්ඩක් පාන් කවුල් ගියා. පොඩ්ඩක් බිත්තර මේ ග්‍රාම පොඩ්ඩක් අඩි වුණා. අපි මේ ටික දාගමු. හරි guys pan එක රත් වෙලා තියෙන අපි තෙල් දා ගන්න ඕනේ දැන් තේරෙම. මේ විදිහට තෙල් වලින් හොඳට නාව ගන්න ඕන. ටික රත් වෙලා තියෙන්නේ. අපි මේක මේ විදිහට දාගෙන අර රත් වෙලා නැහැ නේද? ඉතින් දා ගන්න ඕන. හරි guys ඉතින් මේ ටික අපි දැන් බාගමු. පොඩ්ඩක් කරගුණා වැඩි ඒක නා. හරි විදිහට විුණානේ. තෙල් වැඩි. ඒක දාගමු. පොඩ්ඩක් එතන මේ වුණා. පොලක් කරලා අපි හැන්ද පොඩ්ඩක් මේක දාගමු. හදාගෙන ඉවරයි. ඒගොල්ලන්ට පේනවා ඇති. අපි පොඩ්ඩක් මේක හැදයට කරලා දාමු. තුනක් හදාගත්ත වැඩි පෙන්නන්නේ නැහැ. ඔය විදිහට මේ විදිහට හදාගත්තා. රවුම් කෑලි
හරි ඉතින් මේ විදිහට හදාගෙන කෑල්ල ටික දාගමු. ඉතින් ඔන්න අපි හදාගෙන තියෙන්නේ අපි රේස් ගන්න තියෙන්නේ දැන් අපිට අර පැත්තෙන් පේරෝ තව බ්‍රදර් කෙනෙක් ඉන්නවා අංක 5න් ආකාශ ඔන්න ඩයල් එක ආයිස් කොහොමද අංක 5න් ආකාශ පේන්නේ නැහැ බා ළඟට යන්න ඕනේ ඩයල් එක ආවා ඉතින් මොකෝ කියන්නේ තියෙන්නේ කියන දේ නැහැ කන්න තමයි තියෙන්නේ හරි දැන් ඉන්න කන්න ගයිස් අපි එකක් අපි කපාගමු ගැම්මට කැපෙන්නේ නැහැ බා මේ හරිම ලස්සන හොඳ පීයා මේ විදිහට තමයි කපා ගන්න හරි මේක අපි try කරන්න දෙමු අපි දෙන්නෙක් ඉන්නවා ආකාශ and මුගේ නම කියන්න බැරුව සුරාජ් හරි ගයිස් ඔන්න අපි හදලා තියෙන්නේ අපි ටේස්ට් කරන්න අපේ කොල්ල දෙන්න දෙමු කොහොමදයි කියලා රස නැති වුණා රසයි කියපා කොහොමද ඉස්සෙල්ලා කනකන් ඉන්න බෑනේ බොහොම මාරුවෙන් ගයිස් අද වීඩියෝ වල දකින්න හොඳයිද උපිරිනේ ඔන්න ඉතින් මං කෑවේ නෑ මම නිති හැදුවේ අකිවා හරි ගයිස් ඉතින් ඔන්න විදිහට තමයි අද වීඩියෝ එක උනේ ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අපි කට්ටිය කන හොඳට තවත් අලුත් වීඩියෝ එකකින් හසෙට්ටු එහෙනම් කිල්ලෙන්න ජය වේවා